ආයිබෝවන් ඔන්න වලේබඩ වැනිලා වවන්න බෑ කියලා කියපු හැවෝටම මල් පිපෙන්නේ නැහැ කියපු හැවෝටම අද සාක්ෂිත් එක්ක අපි පෙන්නනවා අපේ වැනිලා වගාවේ මල් ඇවිල්ලා අද අපි ඔයගලට කියලා දෙනවා වැනිලා මලක් නිවැරදිව පරාගණය කරන්නේ කොහොමද කියලා මේ වැනිලා වගාවේ තියෙන ප්‍රධානම තාක්ෂණික ප්‍රධානම අවස්ථාවක් තමයි තාක්ෂණය යොදා ගන්න මේ මල් පරාගණය කරන අවස්ථාව. කොච්චර මල් හැදුනත් වැනිලා වැව්වත් ගාල වගේ වැවුනත් වැනිලා කරල් එන්නේ නැහැ. වැනිලා කරල් එන්න නම් අනිවාර්යෙන් පරාගණය කරන්න ඕනි. අද වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට ඒ ගැටලුව විසඳනවා. සාමාන්‍යයෙන් මේ වගේ වැනිලා වැලක ආතතියට ලක් කළායින් පස්සේ මාර්තු අප්‍රේල් මාසවල තමයි මල් පිපෙන්නේ. මේ වැනිලා මල් පිපෙන කාලේ මේ එක පුෂ්ප මංජරියක මල් 30ක් විතර පිපෙනවා. හැබැයි අපි පරාගණය කරන්නේ සාර්ථකව පරාගණය කරන්නේ මල් 10ක් පමණයි. අපි පරාගණය කරගෙන යනවා. සාර්ථකව මල් 10ක් පරාගණය වුණාට පස්සේ අපි ඊතුරු මල් ටික පරාගණය කරන්නේ නැහැ. මොකද සේරම පරාගණය කරොත් අනිවාර්යෙන් මේකේ තියෙන කරල් වල ප්‍රමිතිය ගන්න බැරි වෙනවා. නියම ප්‍රමාණයට දිග මහත තියෙන කරල් ගන්න නම් කරල් 10ක් මල් 10ක් වගේ තමයි පරාගණය කරගන්න ඕනි. යම්කිසි දෙකින් අපි පරාගණය කළා මුල් පරාගණය කරපු කරල් නිවැරදි පරාගණය වෙලා තිබුණ නැත්නම් ඉතින් ටිකක් පරාගණය කරලා අපි 10ක් හදා ගන්නවා. ඔයා මලක් පරාගණය කරාම නිවැරදිව පරාගණය කරා වෙලාදි කියලා දැනගන්න පුළුවන්. අද පරාගණය කරන මල හෙට වෙද්දී ඇඹරිලා පහලට නැවිලා තියෙන්න ඕනි. මේ වැනිලා පඳුරේ ඉස්සෙල්ලාම මල් පරාගණය කරන්නේ අද මේ මල් කීපයක් කැටලා තියෙනවා. ඒක ගැටලුවක් කරගන්න නැතුව අපි බලමු කොහොමද සාර්ථකව වැනිලා මලක් පරාගණය කරන්න කියලා. ඒකට ඔයාට ටූත් ක්ලිප් එකක් භාවිතා කරන්න පුළුවන්. එහෙම නැති වුණොත් මේ වගේ පොල්ලි රට්ටක් සුද්ධ කරලා අපිට තියුණු තුඩක් සහිතව ස්ටික් එකක් හදාගන්න වෙනවා. මේ විදිහට අපි මේ පොල්ලි රට්ට සුද්ධ කරගෙන මේකෙන් හොඳට ශක්තිමත් හරියෙන් තියුණු තුඩක් තියෙන විදිහට මේක සදාගෙන වැඩි දිගට ගන්න එපා. මගේ අඟල් 3ක වගේ කෑල්ලක් ගත්තා නම් ඇති. දැන් අපි බලමු කොහොමද මේක සාර්ථකව කරන්න කියලා. වැනිලා මලක ගත්තාම මේ තියෙන්නේ වැනිලා මලේ පෙති නෙවෙයි, මේවා මණිපත්‍ර. මෙන්න මේ ඔක්සේරම මෙන්න මේක තමයි පෙත්ත එන්නේ. අපි මේකේ මේ වැනිලා මලක ජායාංගය හා පූමාංගය වෙන් වෙලා තියෙන්නේ කුඩා පටලයකින් සිවියකින්. අපි ඒක ඉවත් කරන්නයි අවශ්‍ය වෙන්නේ. මුලින්ම මේ මලේ තියෙන මේ පෙති ටික අපි හිමීට පාත් කරලා මණිපත්‍ර ටික මෙන්න මේ විදිහට අපිට මෙන්න මේ කොටස වැඩන්නේ. අපි මේ කොටස මේ විදිහට ඉවත් කරගන්නවා. මේ විදිහට ඉවත් කරගෙන මේ කොටස ඉවත් කරගත්තාන් පස්සේ අපිට උවමනා කොටස තියෙන්නේ මෙන්න මෙතන. අපි මේක මෙන්න මේ විදිහට හෙමින් ඉහළට තල්ලු කරලා මෙන්න මේ විදිහට පොඩ්ඩක් තද කරන්නයි අවශ්‍ය. අපිට මේක හෙට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ නිවැරදිව පරාගණයට ලක් වෙලාද කියලා. ඔයා තාම අපිව සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න. මේ වැනිලා වගාව පිළිබඳ සියලුම විස්තර අපි ගේනවා. මේ මලක් පරාගණය කරලා කරල් ආවයින් පස්සේ ඊළඟට කොහොමද මේක නිවැරදි කාලෙදී නෙලාගන්නේ, අස්සන නෙලාගන්නේ. මාස කිහිපයක් ගත වෙනවා. දැන් මේ දවස්වල පරාගණය කරන කරල් අපිට නෙලා ගන්න වෙන්නේ දෙසැම්බර් වගේ වෙද්දි. ඒ නෙලාගත්ත කරල් නිවැරදි විදියට වේලන්නේ කොහොමද, නැත්නම් පදම් කරගන්නේ කොහොමද, වියලි පදම් කළ වැනිලා සකස් කරගන්නේ කොහොමද කියලා අපි ඉස්සරහට වීඩියෝස් කියනවා. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගත්තොත් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට නොටිෆිකේෂන් එක ළඟටම ගෙන්න ගන්නත් පුළුවන්. ඒ වගේම සමහර විට මේ වීඩියෝ එක ඔයාලට වැදගත් නැති වෙන්න පුළුවන්. නමුත් ඔයාගේ යාළුවෙකුට වැදගත් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ යාළුවන්ටත් මේක බලන්න ෂෙයා කරන්න කියලා ඉල්ලීමක් කරන ගමන්ම එහෙනම් බොහොම ස්තුතියි. අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් සුබ දවසක්.